හිරුකමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයෙන්ම දිනෙත් මෙන් හංසනා බලන්න ආවට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාලට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන ඒ කාරණාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නට ඉඩකුත් හදාගෙන ඉන්නේ කියන කතාව ගැන මතක් කරන්න ඕනේ. දැන් ඉතින් දිනෙත් මෙන් දන්නවා හංසනා Taman එක්ක තියෙන තරහට තමයි වැඩටෙන්නේ නැත්තේ කියලා. ඒ වගේම Taman ගැන වර්ධවා වටහා ගැනීමක ඉන්නවා කියලාත් දන්නවා. හැබැයි ඉතින් දිනෙත් මින් මේ හැම දෙයකටම වුණ දෙන්න බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කියන එක ගැනත් අපිට හොඳින් තේරෙනවා. ඒකටත් හේතුවක් මේ වෙලාවේ තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්න ඕනි කියන ඒ කතාව ගැන අපිට ඔයාට මතක් කරලා දෙන්නටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කාරණාව තමයි අද අපි මේ වෙලාවේදී මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අනිවාර්යෙන්ම දිනෙත් මින් ඇවිත් තියෙන්නේ හංසනාට එක දෙයක් කියන්න. හැබැයි දිනෙත් මින් ආවේ හංසනා බලන්නමයි කියන එක ගැන කියන්න දිනෙත් මින් කටයුතු කරන්නේ නැහැ. මොකද දිනෙත් මින් එහෙම කරන්නේ නැත්තේ. මොකද තවත් බලාපොරොත්තු ඇති කරගන්න උවමනාවක් නැති හින්දායි කියන කතාව ගැන අපි මතක් කරන්නට සූදානමක් ඇති කරගෙන තියෙනවා කියන ඒ කාරණාව ගැන අපි විශ්වාසයෙන් යුක්තව කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි තව දෙයක් අපිට කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ අපූර්ව කතාව ගැන අපිට අනිවාර්යෙන් කතා කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන්ම දිනෙත් මෙන් කියන්නේ වැඩට එන්න ඔයාගේ රාජකාරී වැඩ කරන්න ඒ වගේම තමයි මේ දේවල් නොකර ඉන්න එපා කියන කතාව ගැන. මොකද ඒ දේවල් නොකර හිටියොත් ඇති වෙන ප්‍රශ්න ගැන කතා කරන්න අනිවාර්යෙන් උත්සාහ කරයි කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කාරණාව ගැනත් කියනවා. ඒ වගේම තමයි දිනෙත් මෙන් තව දෙයක් කියන්න පුළුවන්. ඒ තමයි කවුරු හරි දෙයක් කරනවා නම් කවුරු හරි කකුලෙන් අදින සීන් එකක් දකිනවා නම් එතකොට මේ කිසි දෙයක් වුණා වගේ හැසිරෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක මේ වෙලාවේ සිද්ධ විය යුතුයි කියන තැන ඉඳගෙන කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගැනීම කියන ඒ කතාව ගැන තමයි අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ.